පැය ගාණක් හරි දවසකට හිඟන්නෙක් වෙන්න. ඉතින් ඒක තමයි ලයිෆ් එකේ ඇත්තම තත්ත්වය ඒකනේ. ඒක තමයි ඔරිජිනල් අපට අයිති වෙන ඇත්තම දේ. ඒක අපිට මේ කිසි දෙයක් අයිති නෑ. මේවා අපි අයිති කියලා කේක් කියන ලව්ව තහවුරු කරගෙන තියෙන්නේ. ළමයි කියනවා අපට අයිති කියලා, දෙමව්පියෝ කියනවා අපට අයිති කියලා, උසාවියෙන් කියනවා අයිති කියලා ඔච්චරයි. ඇති අයිතියක් නෑ ඕයි. ඇත්තම ඇති මගුලක් නෑ. දැන් පැහැදිලි කියන එක මුකුත් නෑ කියලා තමුන්ට හේතු ගන්න හැමතිස්සෙම මට මුකුත් නෑ. මං නිකම් මනුස්සෙක්. මේක තමයි මගේ ඔරිජිනල් තත්ත්වය. ඉතින් මේ තත්ත්වයයි මම ප්‍රතික්ෂේප කරන්නේ. එච්චරයි ආයිති. මේ දැන් මේ අපි මේ වටින සිවුරු ඇඳගෙන ඕම ඔක්කොම දැන් පෙනී සිටිනවා. දැන් ටිකක් ගියාම මේ ඔක්කොම ගලවලා තියලා රුපියල් 100ක විතර අඳන කඩයක් ඇඳගෙන දවසම ඉන්නවා. හිඟන්නෙක් වගේ ජීවත් වෙයි. වැඩිගෙන අපේ ඇත්තම ලයිෆ් එක පිළිගන්න. ඒක තමයි ඔරිජිනල් බුදුහාමුදුරුවෝ. ඔරිජිනල් ඇත්තෙක් කෙනයි. ඊට පස්සේ එනකොට තමයි අර සකලාපි මොකද්ද සර්වාභරණයෙන් විභූෂිත වෙලා උඩු වියම් පාවාඩ රාජාසන අරව මේවා අඩුක්කු තක්කු මුක්කු බෙර අරව මේවා ගහලා වැඩම්මන්නේ. පැහැදිලිනේ? ඊට පස්සේ ඒකුණාම අර හිඟන ලයිෆ් එකටපත් වෙනවා. ඕක තමයි මම පෙන්වන ස්පිරිචුවල්. ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ ගන්න. ඒක තමයි ස්පිරිචුවල්. දැන් ඔයගොල්ලොත් ඒක දකින්න ඕන. ඔයගොල්ලෝගේ ජීවිතයේ තේරුම් ගන්න ඕන මේවා එකක්වත් තියෙන ඒවා නෙවෙයි. මේවා අපි තියයි කියලා හිතාගෙන විඳවන ඒවා. පැහැදිලිනේ? අපිට ඇත්තටම ඔරිජිනල් අයිති මෙච්චරයි. ඇත්තම ලයිෆ් එක ඒතකොට අපිට නැති වෙන්න දෙයක් නැහැ නේ. කියන්නේ අපි නැති වෙන්න කලින් නැති කරගත්තා ඔක්කොම. දැන් ඔතන මිනිස්සු බයයි නේකට. මිනිස්සු බාර බයයිනේ නැති වෙන්න කලින් නැති කරගන්න. දැන් මං නම් හරි ආසයි නැති වෙන්න කලින් නැති කරගන්න. ඒක හොඳ නැද්ද? අනිවාර්යයෙන්. නැති වුණාම විඳවන්න වෙනෝනේ. මමනේ යකෝ නැති කරගත්තේ. මම නැති කරගෙන මම මොකටද විඳවන්නේ? මං නැති වුන්නේ නැහැ මට මං නැති කරගත්තා. නැති අහිමි කරගත්තා ඔක්කොම. ඒ මගේ හයිය. අහිමි කරගෙන සතුටෙන් හිටියා. අන්න ඒක තමයි ආධ්‍යාත්මික ජීවිතය. දැන් ආධ්‍යාත්මික ජීවිතේ තේරෙනවද? එහෙම කරන්න පුළුවන් එක්කෙනාට දත්ත නැහැ. එයා නිවනටපත් වෙලා ඉන්නේ. දැන් මේ නිබ්බාන කියන්නේ මේ අමුතු එකක් නෙමෙයි මේ වගේ මේ එතකොට එයාගේ ඇඟේ මේවා තියෙනවා. මේක තමයි ජීවිතේ. ඒ කොච්චර ලොකුවට ජීවත් වුණත් හිඟන්නෝ වශයෙන් හිඟන්නෙක් වගේ තමයි ලයිෆ් එක. මට මතකයි ඉස්සර අපේ අර කවුද අපේ ධම්මවිමල හාමුදුරුවෝ ඉන්න කාලේ මහාන වෙන්න කලින් බෙන්ස් එකෙන් යන්නේ ගේන්නේ තෝස දෙකයි. යකෝ බෙන්ස් එකෙන් ගිහලා තෝස දෙකක් ගේන්න ඕනේ. ඒ තමයි යාගේ ලයිෆ් එක. යාගේ ලයිෆ් එක ස්පිරිචුවල් ලයිෆ් එක. බෙන්ස් එකෙන් ගිහිල්ලා රජෙක් වගේ බැහැලා තෝස දෙකක් දෙන්න කියලා ඉල්ලගෙන ඉන්නවා. ස්පිරිචුවල් ලයිෆ් එක. අපිට තේරෙනවා මේ මෙයාගේ ස්පිරිචුවල් ලයිෆ් එක. මෙයාගේ ලෝභකම නෙමෙයි ඒ ලයිෆ් එක යාගේ. කියන්නේ ඇත්ත ඒක. මේ මගුල් තෝස දෙක තමයි කන්න පුළුවන්. ඊට වඩා කන්න බෑ. මොන ලොකු වාහනෙන් ගියත් ගේන්නේ එච්චරයි.